කාලයාවක් වේවා. මම බුද්ධිනී නිකාණගේ ප්‍රාථමික අධ්‍යාපන පළමු පන්තිය. මේ තියෙන්නේ මම හදපු ඉගෙනුම් ආධාරක. මේ උපකරණය මම හැදුවේ අඩු කිරීම වගේම එකතු කිරීම කියන ගණිත කර්මත් දරුවාට කියලා දෙන්න පුළුවන් බහුකාර්ය උපකරණයක් විදිහට. මේ උපකරණය හදන්න මම භාවිතා කළේ ඉවතලන ප්ලාස්ටික් බෝතල්, කෝප්ප ආදී ද්‍රව්‍ය. මේ උපකරණය මම හැදුවේ දෙකෙන් බෙදීම කියන ගණිත කර්මය දරුවන්ට කියලා දෙන්න පුළුවන් විදිහට. මේ උපකරණය හදන්න මම භාවිතා කළේ ඉවතලන යෝගට්, කෝප්ප ආදී ද්‍රව්‍ය. මේ තියෙන ලිපි ගොනුව. මේ ලිපි ගොනුව භාවිතා කරලා අපිට පුළුවන් පැවරුම්පත්, කියවීම් පත්‍රිකා ආදී දේවල් දරුවන්ට ලබා දෙන්න. මේ තියෙන්නේ අත්රූපද. මේ අත්රූපද භාවිතා කරලා පාඩමකට අලංකාර ප්‍රවේශයක් ලබා දෙන්න අපිට පුළුවන්. මේ තියෙන්නේ ද්‍රව පරිමාව කියවීම සඳහා මම හදපු උපකරණය. මේ උපකරණයෙන් ද්‍රව පරිමාව අපිට අවශ්‍ය විදිහට අඩු වැඩි කරලා නිවැරදිව ද්‍රව පරිමාව කියවන ආකාරය දරුවන්ට අවබෝධ කරගන්න අපිට පුළුවන්. මේ තියෙන්නේ වාසනා චක්‍රය. ඕනෑම විෂයක් සඳහා විෂය කරුණු ක්‍රීඩා අවකාශයෙන් අවබෝධ කරලා දෙන්න මේ වාසනා චක්‍රය අපිට භාවිතා කරන්න පුළුවන්.